සජානිට මගෙන් ලොකු අර්ධක් සිද්ධ වුණ එක. අන්තිමට සජානි ඩල්සි වෙලා හිතා ගණ්ඩ බැරි අපායකට වැටිලා තියෙන්නේ. ඒත් ඉතින් මන් දැන් රාජකාරිය නොකළොත් මගේ ජොබ් එක නැතිවෙනවා. අනිත් එක ඒකෙන් CID ඔෆිසර් කෙනෙක් හැටියට මට සිද්ධ වෙන ලැජ්ජාව. ඉසුරු මට නම් එපා වෙලා බන් තියෙන්නේ. මේ පාරවත් අර CID එක කාලා අර ගෑණි මල්ලගයි දන්නේ. මේ පාර මොකක් හරි කරයි සර්. අනේ සර් පොඩ්ඩක් ඉන්න. සර්. අනේ සර් පිස්සු කෙලින්න එපා සර්. මට මරන්න දීපන් බං. අනේ සර් පිස්සු නම් කෙලින්න එපා සර්. මෙදා පාරුන් අනිවාර්යෙන් අහු වෙනවා. ආයි මම බෑග් එක උන්ට බලෙන් දුන්නාද බං? උන් හොරා කෑවා මිසක්. ඉතින් සර් උන් එහෙට වෙලා සැප විඳිනවා. උන්ට පටිසන් දෙනකොට සර් මාරයත් hina වෙනවා සර්. ගෑනුන්ට කොහෙද බං එතර අයියා? උන්ස යකඩ ගෑනුස හිතන්න නැති තරම් ශක්තියක් තියෙන ගෑනුස. එපා යනවා බං මේ රෙද්ද ගෑණියෙක් නිසා. යමන් බං යන්න. ජේතුනෝ පොඩ්ඩක් මෙහාට වරෙන් කෙල්ලේ. අයියේ වාසියක්ද? සිදු කොහොමද ඒකේ බං? ඔබට මතකද ගියේ බදාත ගහපු පොකට් එක? මෙන්න මන් ළඟ ඔය පොඩි ගේම් නෑනේ අයියා. හරි මේ වරෙන් ඔබට පොඩි කතාවක් කියනවා කිය. ඔබට මම මේ කියන්න තියෙන අපි මොකක්ද දන්නවද? වදයි බජාජ් කරන් පාර විදිය CID පොලිසියෙන් මැඩම් ගැන හොඳට ඇහගහගෙන ඉන්නේ. බලපන් මේ සුමානේ අල්ලගත්තේ මට තාමත් එළියට ගන්න බෑ. හැබැයි මැඩම් කතා කරලා කිව්වොත් හැමතියට එක කෝල් එකේ මගේ උන්ට එළියට එනවා. අනේ ඒකනේ අයියේ අපිට බය වෙන්න දෙයක් නෑ. මැඩම් අපිව බේරගනි. ඉතින් මට හරි මම ඔබට කියන්නම් පස්සේ වෙන පළ යවා යනවා එහෙනම් යවා ලයිඩෝ ලකියා මැඩම් දැන් එළියට යනවා වාහනේ ගන්න. හරි සිරයි. කොහටද? මේ ඔබට මම යන්න ඕනේ දැන් කියන්න. ඔබ ගිහින් වාහනේ ගනින්. මැඩම්
මොකද නිකන් බයස කිව්වේ? නෑනේ හිම එකක් නෑ. නැත්තේ මොකද? ඔයා රස්සාවට යන්න ගත්ත දවස් ඉඳලා හුඟක් වෙනස් වෙලා. සල්ලි එහෙමත් දැන් තියෙනවනේ. කල්පනාවත් වැඩි හොඳටම. සුදානේ හිම එකක් නෑ. මට මල පන්නන්නද හදන්නේ? හරි හරි. මම හරි බොනගන්න කතා කරමු. ඒක හොඳයි කූල් එකක් පොට්ටි. සමනනෝනේ දැන් අපි මොකද කරන්නේ? බඳිනවද? බඳිනවද? නැත්නම් මේ ආශ්‍රය කරන්න නිකන්ද? නෑ නෑ නිකන් ඇහුවේ ඉතින්. දැන් ඔයාමට කැමතිද? ඔව් ඔව් අනේ. ඒ වුණාට අපි ටික කාලයක් ඉමු. ඒ මොකද? තරහ වෙන්න එපා. මට ගෙදර ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකයි කිව්වේ. හරි හරි. බලමුකෝ අපි. තව හිටියොත් ඔය අවුල් යනවා. අපි යන්. අද මැඩම්ලා ගෙදර පාටියක් තියෙනවා. ඒ මොකද්ද? පොඩි පාටියක් තියෙනවා. ඒකට යන්න ඕන. මාත් එන්න. ඔය එපා. ඔයා එන්න එපා. සුද? ඇයි? ඔයා එන්න එපා. ඉතින් මං ඔයාගේ බෝයි පෙත්. හරි හරි ඒක පස්සේ බලමු. අපි දැන් යන්කෝ. හංසිකා සර්. අනිත් දෙන්නවත් එක්කන් එන්න. ඕකේ සර්. මම ඔයගලන්ට එන්න කිව්වේ වැදගත් දෙයක් ගැන කතා කරන්න. ඩල්සිව අපිට අත්අඩංගුවට ගන්නම සිද්ධ වෙනවා. කොච්චර කිව්වත් ඒකේ වැඩේ අත්තරින්නේ. ඒක තමයි සර්. අපි එදා හි ගියානේ. ඇත්තට මොකද එදා සිද්ධ වුනේ? මොකද්ද සිද්ධ වුනේ? අපි නිකන් ගිහිල්ලා ආපස්සට හැරිලා ආවා. නිකන් අපරාධ ගමනක් විතරයි. ඇත්තට මොකද්ද සිද්ධ වුනේ? වෙලාවට මමත් නිවාඩු ගියානේ සර්. දැන් ඉතින් කමක් නැහැ. අපි කොහොම හරි යමු සර්. කොහොම හරි ওই ගෑණිය කොහෙන් හරි ඉඳලා කුදලන් ඉමු සර්. හරි. උඹලා කලබල වෙන්න ඕනේ නැහැ. මම මේක බලාගන්නකෝ. ඒක තමයි හංසි. සර් ඒ වැඩේ බලාගන්න. ඔව් සර් අපි කොහොම හරි ওই ගෑණි ගේන්න ඕන. නැත්නම් කොහොමද සර් අපේ රාජකාරියට ගොඩාක් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. හරි. මේ පාරත් මං තනියම ගිහලා ඩල්සිව හම්බෙන්නම්. ඔව් සර්. අපි ඕන වෙලාවක රෙඩි. හැමදාම අපරාධ වලට තන දෙන්න බෑනේ සර්. පුළුවන් විදිහට ඒකට කියලා බලනවා. කියලා දෙයක් නැත්තම් මේ පාර ඇරස් කරන්න වෙනවා. මම ඒක කරනවා. සර්
සර්ම චුට්ටක් කල්පනා කරලා බලන්න. බැරි වෙලාවත් ඉහලින් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් සර්ගේ නමට ඒක හොඳ නැත්තේ. ඒ හින්දා සර් අපි කොහොම හරි ওই ගෑනුව කොහෙන් හරි හොයාගෙන ඉන්න ඕන. මේවල කෙලවරක් නැහැ නේ සර් මේ අපරාධවල. මොකද්ද මේ? හරි ඒක මම මේ පාර කරන්න. පොඩ්ඩක් බොස් දෙදුණු hand up සිගරද පසික අද උඹලා හතර දෙනාම එළියට යන්න ඕන. මගේ ප්ලෑන් එක මෙච්චර. මම උඹලා ඉස්කෝලේ ගාවට ගිහිල්ලා මම උඹලන්ට පොඩි මැසේජ් එකක් දෙන්නම් දේදුගේ ෆෝන් එකට. හරි. ඒතර උඹලා දෙන්නයි මොයි මම කියන දෙයට ඵලයක්. එතන මේ වැඩේ කරමු. ගුරුවරුන්ගේ පටිදාකයි තීර බොස්. මතකයිනේ අපි දීපු ගේම් ATM එක ගාව. අනිවාර්යෙන්. එහෙනම් ඔය වෙලාවට කෝල් එකක් දුන්නාන් පස්සේ උඹලා එතනට ඵලයක්. හරි. ඒ ටීචර් මතක ඇතිනේ. හොඳයි. වැඩේ කර. හැබැයි එමඩ කිසිම ලෙටක් නම් දාගන්න එපා. ඔව්. දීපු ගේම් තිතරම දීලා තියෙනවා නේද? අම්මා බයන. මඩ. එන්නම් එළියට දාන්න ඕනේ ඉස්කෝලේ යගෙන ටයිම් එක දැන්. ඔව්. අන්න එහෙනම් මේ කට්ටිය වාහනකින් දාලා ඔබ ටක්කල් වාහනේ ආලා වැඩේ දෙන්න. අපේ ගමනක් යන්න තියෙනවා. ටක්කල් ගිහුවා. හරි. එන්න බලන්න. පේනවා සිරම සාරා යා. කරස්තනේ. Kemana sigaranya? Sekarang. Sigara ini. Baik. Hemat. Apa jangan muka tekanan? Ada wahana yang angkat haru nam penakan ada yang nanti mana rawateng ada nama. එපායි බංගා. අංක 10 වෙනස් කළා බෑ. මොකද එතකොට අපිට තව නඩු ගොඩ ගහනවා. සෙටානි දකුලගෙන යනවනේ කොහොමද? ඈ? අය මේ පොට්ටකට දැන් ඉව ගිහිල්ලානේ තියෙන්නේ. අපි අද ගත්ත බංගලාවට යන්න මැඩම් යන්න. ඒ ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා යන්න. මොකන්ද මැඩම් අපි මේ කරන්නේ? ඈ? ඒ උනාට සෙකීලා අපි මේ මාරු කරපු පොට්ටක මරේ මරු. අපේ කොල්ලොන්ඩ හොල්ල ගානක් අතර සෙට් වෙනවා. මැඩම් අපි ඉතින් මොනවා කරන්නත් අපි නීතියට විරුද්ධ වැඩන කරන්නේ. ඒක අපි මෙතනට දැනෙන. අනිවාර්යෙන් නීතියට අවනත විය යුතුයි අපි. මොකද අපි මේ සැප වින්දට අපි කරන්නේ හොඳ වැඩක් නෙවෙයි. වැරදි වැඩක්. මට එකලාට හිතෙනවා මැඩම් මේ ඔක්කොම දමල ගහලා අපෝ මයියන්ගෙන ගිහලා මං අර හිටිය වගේ ඉන්න. ඈ? දවසක් ඉඳලා බලනවාකෝ. ඔය වින්ද සැප ලැබෙයිද කියලා. මැඩම් මට සම්ඩිටියක් ඕන මැඩම්. හදන ඕන. මොකටද මැඩම් මේ මටත් පුද්ගලික ජීවිතයක් කියලා එකක් තියෙනවනේ. ඒක ඔය හොඳට දන්නවනේ. දැන් මැඩම් ප්‍රති තියෙන ජීවිතය. අර CID ඔෆිසර් කවුද? හා? CID ඔෆිස දෙන්නේ නැහැ නේ. යා දරු පවුලක් කියලා ඉන්නේ. ඒවා මේ කැම්පස් යන කාලේ සීන්. ඕ දැන් අදාළ නැහැ. දැන් මං ඉන්නේ තනි. වර්ණ තේරෙන්නේ නැහැ මැඩම් මේ ජීවිතේ මොකක්ද කියලා. හරි. අපි දෙන්න මේකට වාට දෙන්න වැඩක් නැහැ මඩ. එහෙනම් මම ගිහිල්ලා මම අර හරි එකක් මැඩම්. ඔව්. මගේ 3 දිනක් ඉන්නවා තාම පොලිසිය ගන්න බැරි එක. අනේ දෙයට කොල්ලක් දෙන්න මං හවසට. වා ඇමතියට කෝල් එකක් දීලා කියන්නේ මේ වැඩේ ඉක්මන් කරලා දෙන්න කියලා. ඒක තමයි මේ මෝ පරක්කුයි නේද? මට පේන්නේ මිනිහා අපි කියන දේවල් ගණන් ගන්න නැතුව කරනවා වගේ මැඩම්. නෑ. මේ දවස්වල දම්ද වැඩනේ. විසිය කරයි. එහෙම අපිට කරන්න නෑ. කරොත් එයාට අපි නැතුම් කරොත් මොකද වෙන්නේ? මොකද? එයා ගෙදරින් ඉන්නේ මේ පා. හරි. මඩම් මට සල්ටි ගන්න දෙන්න කියලා. හරි. අල්ල ඇති කළා තියන්න සිගිර වැඩක් කරගන්නකෝ. හරි එහෙනම් මම
පොඩි වෙලාවක් තියෙනවා තරම්. හරි. මගේ බෑග් එක අම්මට උඩුරනේ හල්ලෝ මහේෂ් කොහොමද? ඔබ මේඩිසිනකට ආවද? ඔබ දන්නවනේ මං එන්නේ අලපු පරිප්පු කාලේ යන්න කියලා. මහේෂ් කවුද මේ ඩල්සි කියන්නේ? මාර ගේම් කාරියක් නේද? නීතියට කට්ටි පැනලා ඉන්නව නේද? මට තාම හොයාගන්න බෑ මම කොහෙද ඉන්නේ කියලා. මාත් හැමතැනම සර්ච් කරනවා. ගෑනුනේ බං වැඩ්ඩෝ බලපංකෝ තනියම ඉඳලා දෙන ගේම්. හැබැයි වැරදි කරනවා නම් මගේ අම්මා වුණත් මං නීතිය ඉදිරියට ගේනවා. රටක තියෙනවා නීතියක් කියලා එකක්. රටේ පුරවැසියන් වශයෙන් ඒ නීතිය රකින්න ඕනේ. අපේ යුතුයකම රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම. දෙන්න පුළුවන් ඔක්කොම සහයෝගය මගින් ලැබෙනවා. මගේ 3 දෙනෙක් ඉන්නවා. ඒ සහයෝගයත් හම්බෙයි. කවුද 3 දෙනා? එන්න මෑට. හලෝ සර්. නීතිය රකින්න මට උදව් කරන්න. අනිවාර්යෙන්ම සර්. අපි හෙට උදේ ඉඳලා වැඩේ කරනවා සර්. All the best. Okay. Keep it up. Okay. මැඩම් මහේෂ් කොහොමද මෙතන හොයාගත්තේ? අනික මෙච්චර දුර? සජානි මට ඔයක තනියම කතා කරන්න ඕනේ. ඔව් කතා කරමු. වැඩේ මහේෂ්. ඉතින්ලකෝ. සජානි දැන් මුදල නැති මේ වැඩේ. මොකද්ද මහේෂ්? ඔයා කරගෙන යන මේ වැඩේ ඒක මගේ ජොබ් එකනේ මහේෂ්. මට මීට වඩා දුරක් මේ විදිහට යන්න බෑ. දැන් අලුත් ඔෆිස් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නේ. මට මගේ රාජකාරිය කරන්න වෙනවා. කමක් නැහැ මහේෂ්. ඔයාගේ රාජකාරිය ඔයාලා කරන්න. ඒකේ ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ මේ අලුත් තේස් එක ඒ හැමෝම දන්නවා. සජානි ඊට කලින් ඔයා බාර වෙන්න. ඔයා දන්න කෙනෙක්ට කියලා ඔයාට අප ගන්න පුළුවන් වෙයි. බාර නම් වෙන්නේ නැහැ මහේෂ් කීයටවත්. මොකද මගේ ළඟ ජීවත් වෙන කෙල්ල කොල්ල අනාථ කරන්නේ නැහැ මම. ඕන එකක් විච්චාය මහේෂ්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එනම් බොහොම ස්තුතියි. පණිවිඩය දුන්නට බොහොම ස්තුතියි. හරි. එහෙනම් පරිස්සමින්. දේදු කොහමයි කෙල්ල? දේදු දේදු මේ එන්නවා.
එමෙද නේද ඔව් මම මීට කලින් හිටපු කෙල්ලෝ දෙන්නෙක් එලවලා දැන් ඒ අයි මැඩ මාව පාවා දුන්නා බා අපි එහෙම නෑ මැඩ ඇවෙන්න එපා මැඩ මාත් ඉන්න ඕනේ මේ දාසරේ අනිවාර්යෙන් ගේමක් දෙමු මැඩ අනිවාර්යෙන් කොල්ල ඒ උනාට දේදු මම මේ දැන් කලකිරලා ඉන්නේ ඇයි මැඩ අපි ගැනද නෑ දේදු මම මේ රස්සාව කරන්නේ උඹලා හින්දා බා නැත්තම් මට මොකා ජීවත් කරන්න ඈ අපි දන්නවා ඒක මැඩ උඹලා හොඳින් මේක කරගෙන ඉන්න තාක්කල් උඹලාට මං උදව් කරා හරිද කොල්ලෝ ඒ මැඩම් ඔව් මොන දේ වුණත් උඹලා වෙනුවෙන් මං ඉන්නවා අපි පණ උනක් දෙනවා මැඩ ඔව් කිම්ම මැඩ මං දන්නවා බා මැඩම් මොකද නිකන් මැඩම් අවුලෙන් වගේ නෑ සිගේරා එම්මකුත් නෑ නෑ මැඩම්ගේ මොන වෙනසක් තිබුණත් මට තේ මැඩම් ඉන්නේ මොකක් හරි ලොකු අවුලකින් එහෙම මොකුත් නෑ සිගේරා මට සිගේරාට පොඩ්ඩක් කතාවක් කියන්න තියෙනවා කතාව කියන එක හරි හැබැයි මං අහන දෙයට පොඩි උත්තරයක් දෙන්න අහන්නකෝ මම දැන් දවස් ගානක ඉඳන් බැලුවා මැඩම් ඔහේ බලාගත්තත් බලාගෙන ඉන්න ඔව් සිගේරා මට ඔක්කොම මේ එපා වෙලා තියෙන්නේ දැන් මම උඹලා හින්දා තමයි බම් මේ ජොබ් එක කරන්නේ මට දෙයක් කියන්න තියෙනවා හරි මැඩම් දැන් මේ කොහේ යන්න ලැහැත්තු උනේ සිගේරා මම පොඩ එළියට ගිහින් එන්න සැලුන් එකට පිස්සුද මැඩම් ඇයි කිසි දිහා කියන්න එපා පොලිසිය අපේ පස්සෙන් බල්ලෝ වගේ පන්නනවා ඔව් මැඩ නේ ඔව් මැඩම් කිසි දිහා කියන්න එපා දෙදු අය අනිවර්තනය සැලුන් එකට ගිහිල්ලා චම්පද කවුද කියන්නේ ඔව් ඒ ලේඩිට ගියා මම ඇවිල්ලා මේ මැඩම්ට මේ පේෂල් එකක් දාන්න කියලා හැබැයි මේ කොම්බල දෙන්න හොඳට හිතා ගන්න ඕන මැඩම් කිසිම වෙලාවක තනියම කොහක්වත් යවන්න එපා මැඩම් මොකද්ද කිව්වේ මට කතාවක් කියන්න තියෙනවා කියලා මං සිගේරාට මේ කතාව කියන්න හිතාගෙන හිටියේ මැඩම්ට කතා කරන්න තියෙන ඕනම දෙයක් තියෙනවනම් මැඩම් මාත් එක්ක කතා කරන්න ඉදාර මාව අල්ලන්න ආවේ CID ඔෆිසර් මහේෂ් තමයි මගේ කැම්පස් කාලේ මං බඳින්න හිටියේ මම යාළු වෙලා හිටියේ මහේෂ් එක්ක ඒ ආදරේ නිසා තමයි මම මේ වගේ රස්සාවක් තෝරගත්තේ මට මාර ලැජ්ජයි සිගේරා මහේෂ් මාවනේ මාව අල්ලන්න මට නිකන් ඔක තේරුණා මැඩම් මොකද යත් හැම තිස්සෙම මෙහාට එනවා මොකද අන්න එදා ඉඳන් තමයි මේ මැඩම්ගේ වෙනස් වීම වෙනස් වුනේ ඔව් සිගේරා මාත් මැඩම්ගෙන් ඕක අහන්න කීකේ හිටියේ මං ඇහුවේ හැබැයි මං දන්නවා මැඩම් ඕනම ප්‍රශ්නයක් තිබුණොත් මාත් එක්ක කතා කරන්න එදා මම බාර වෙනවා මං එදා බාර වුණේ නැත්තේ උඹලා හින්දා සිගේරා මං යටතේ කී දෙනෙක් ජීවත් වෙනවා මං බාර වුණා නම් ඔක්කොම අනාතයිනේ මොනව කරන්නද මැඩම් මට ගණීමුලට පොඩ්ඩක් යන්න ඕන මං ගණීමුලට ගිහිල්ලා එන්න යාළුවා සැලුන් එකේ කෙල්ලෙක් එන්නේ ආවට පස්සේ මැඩම්ගේ වැඩේ කරගන්න මම යනවා හරි බලමු සිගේරා හෙලෝ
ඔයසි මහත්තයෝ කොහොමද ඩල්සි මැඩම්? හොඳින් කොහොමද ඔයාට? අපේ කීකරු ඔයසි මහත්තයා. මම නම් හොඳින් ඩල්සි මැඩම්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තමා තියෙන්නේ. ඇයි මොකද අවුලක්ද ඔයසි මහත්තයා? මෙදාසරේ නම් කේස් එක බරපතලයි. මොකද ඉහලින් CID ඔෆිසර්ලා දෙන්නෙක්වත් එවලා තියෙන්නේ. දැන් මොකක් වෙයිද? මෙහෙමයි. මං කියන්න මැඩම් පොලිසියට බාර වෙන්නකො. ඔයා අද ෆ්‍රීද? හවසට එන්නකො එහෙනම් කතා කරමුකෝ. තරහ වෙන්න එපා මැඩම්. අද නම් එන්න වෙන්නේ නැහැ. මොකද මේ කේස් එක බොහොම උඩුදුවලා තියෙනවා. අප ගන්න නම් පුළුවන් වෙයි. හැබැයි අර බැංකුවේ ලක්ෂ 20 ඒක නම් දෙන්න වෙයි. හරි අපේ ඇමති අයියා බලාගනි. හරි එහෙනම් පරිස්සමෙන් මැඩම්. මං තියන්න. ඕකේ ඔයසි මහත්තයා. අඩේ සර මේ ගෑනේ හොරගම් වල විතරක් නෙමෙයි චන්ඩි පාට් එකනොත් ගම රජ කළා වුනේ. ඒකනේ බං. මේකිට ගිය රට ඈ එයා පොට් මාරු කරුවට එයා ඉන්න පොට් එක මම හොඳට දන්නවා. මේකේ රතු බෝක්කිනුත් රින්ගු අලු නේද? එයා ওই මොන බෝක්කොල් රින්ගුවත් මම දන්නවා එයා ඉන්න තැන පොට් එක. අනිවාර්යයෙන්ම ඔය ගෑනිට ගේමක් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ටිකත් මේ වැඩේට එනවා කිව්ව නේද? ඔව් බා. පට්ටුඩුව. අර එන්නේ පැද්දි කියනකොටම එනවා මම. එනවා. අනිවාර්යයෙන් අපි මේකට ගේමක් දෙන්න ඕනේ. නේක යම. විසිල් එකන්නේ. මොකක් හරි ගේමක් ළඟයි. ඒ වගේ මට දැනෙන්නේ. කොක්කඩ ගේම බලේ. අඩෝ උඹලා සෙට් එකම ගමේ චණ්ඩි වෙන්න පුළුවන්. හැබැයි මේ සිගේලා මුළු ඒරියල් එකම චණ්ඩි. මින් මත්තට මේ සිගේලාගේ වැඩවලට අත දාන්න ආවොත් තෝගේ බෙල්ල කපලා ගිහින් තියෙන මර්දා ටවර් එක උඩින්. තේරුණාද? ඊට පස්සේ මේ පැත්ත ඇස්තල්ල බැලුවොත් මොකක්ද? බලගමු අපි.
අඩෝ බලා මීට පස්සේ මේ ඒඩියල් එක දිහා බැලුවොත් මං තොපියෝ පෙට්‍රල් දාලා ගිනි තියනවා වවුල් කරේට දාලා තේරුණාද ඊට පස්සේ තෝ මේ බයියෝ අරගෙන මේ පැත්තේ එන්නේ නැහැ හොඳේ බලා ගන්න දා බලාගමු කුමාර හංසිකා මොකද බම් මේ වෙන්නේ ගෑණියෙක් කල්ල ගන්න බෑ මාර විදියට පොකට් ගහම ඒක තමයි සර්. අපි කොහොම හරි මේක නවත්තන්න. ටීචර් කෙනෙක් කතා කළා ATM එකෙන් සල්ලි අරන් එනකොට ඒ සල්ලි වලට කුමාර් ඔව් සර්. මොනවද කල්පනා කරන්නේ මම මේ කල්පනා කරේ සර් මහේෂ් සර් කියන්නේ දක්ෂ නිලධාරියෙක්. හැබැයි මහේෂ් සර්ට ඇයි මේ ගෑණි තාම අත්තරංගුවට ගන්න බැරුණේ කියලා තමයි සර් කල්පනා කරේ. මට පේන්නේ බං මු ජරාවුනේ මටත් හිතුණ සර් ඕකම. අද අපි වගේ අවංක නිලධාරීන්ට මේ සමාජෙ තැනක් නැත්තේ සර්. මුදලට බලයට සල්ලි වලට යටත් වෙලා රස්සාව පාවදෙන මේ වගේ දූෂිත නිලධාරීන්ට අපි වගේ අහිංසක අවංකව සේවය කරන කිසි කෙනෙකුට තැනක් නැහැ සර් අද මේ සමාජයේ. මාත් කල්පනා කරේ ඒකම තමයි සර්. සර් දැන් අපි මේකට මොකද කරන්නේ? ඒ ගැන වද වෙන්න දෙයක් නැහැ සර්. මොකද අපේ කොල්ල මේ වෙනකොටත් එතන ඉන්න කෙල්ලෙක් දැලේ දාගෙන ඉවරයි. හැබැයි අපේ කොල්ල දන්නේම නැතු ඒ කෙල්ලට ලව් කරලා තියෙනවා. ලව් කරගෙන යනවා දැනට. වැඩේ කියන්නේ සර් මේකි අපේ කාගේ පර්ස් එකකට තියලා කියන්නකෝ. මූ අනේ වද්දයියෝ. හරි එහෙනම් කොල්ලා කෙල්ලගේ පස්සෙන් ගිහිල්ලා නියම හොට් එක හොයාගනි වැඩේ ලේසි. ඔව් සර් අනිවාර්යෙන්ම. එහෙම වුණොත් අපි හෙට මිෂන් එක පටන් ගනිමු සර්. ඕකේ. ඔය කියනකොටම කොල්ලෙන්නේ. වාඩි වෙන්නේ. මොකද ටිකක් කලබලෙන් වගේ. මොනවද හොයාගත්තේ? සර් මං අර කෙල්ල පස්සේ ගිහිල්ලා ඩල්සින්න පොට්ටේ හොයාගත්තා. Really? Very good. ඉතින් දැන් අපිට වැඩේ ලේසි. ඕකේ. එහෙනම් මොකටද පටන් ගන්නේ? අපි අදම මේක ඉවරක් කරමු. Yes sir. ඔයසි මහත්තයා මම CID ඔෆිසර් රණසිංහ. good news එකක් තියෙනවා කියන්නම්. ඔව් අපි ඩල්සිගේ ෆොට් එක හොයාගත්තා. අපි අද මැරෙස්ට් කරනවා. ඔයසි මහත්තයා ඒ පැත්තෙන් ඉන්න. අපි පාර ගියන්න. ඕකේ. ජීවිතේ සාලේ අතින් යටත් යටින් අතන් කපිලගේ කාලේ මේ එලිවෙන්නේ It's time to say goodbye.
පොඩියෝ. ඔව්. අර මම ඔබට කිව්වනේ බස් එකට යන්න කියලා හවසට. ඔව්. මේ බස් එකට බලන්න. හරි. කොහොම ඉදීද තාමත් නැහැනේ. තමා බැලුවේ මං කෝල් එකක් කරගෙන. සිගරායේ අම්මා මේ වරෙන්. අද වාසි. මේ මූඩ් එක ලස්සනයි අද. දන්නානේ ඉතින් වැඩක් කරොත් මට දෙන. ඊයද්ද. බර ගානක්. මේකල්ල. නම්යක්ඩු. කොහොමද? හරි. මොකද්ද මොකේ බය වුණා කිව්වේ මොකද්ද? සිගරායේ බය වුණා අද නම් උනාට වැඩේ දුන්නා ඉතින්. ටිකක් බය වුණා ඉතින්. යකෝ යකෙකුට බය නැති උඹ. මම තමයි පොඩ්ඩක් ඉතින්. මේ මං ඔබට කියන්න කියලා හිටියේ. හොඳයි. ඩල්ෆි මැඩම් දිහා දැන් නීතිය හැමතිස්සෙම මැහ ගහගෙන මං ඉන්නේ. අපි පුළුවන් තරම් පරිස්සම් වුණොත් අපිට මේ වැඩේ කරලා යන්න පුළුවන්. හැබැයි මොකක් වුණත් බල මොන දේ වුණත් ඩල්ෆි මැඩම් තනි කරලා යන්න එපා. සිගරායේ එහෙම තනි කරනවද? වැඩම අපි බලා ගන්න ඕන. අන්න හරි පොඩියෝ. අන්න ඔය මතේම ඉන්න ඕන. හරි. මම යනවා බඩගිනිනවා අයියේ. මේ ගින්දි පණ්ඩල් සිමරෙක් වැත්තට. යනවා. අව සම්බියන් ආ. පොඩියෝ ඕ තිරෝසා. මේ දේදු කෙල්ල පොකට් එකකට ගැහුවොත් අනිවාර්යෙන් පට්ට මුදලක් තියෙනවා. මොකක් වුණත් ඒ කෙල්ල හරි වාසනාවන්තයි බා. ඕබසා තේදුවක් ඉතින් වැඩක් දුන්නොත් ඉතින් කොහොමත් සුපිරියක් නේ ඉතින්. මොන වුණත් තේදුවක් හිත හොඳ කෙල්ල. මන් දන්නවා බා. තාමත් සිතන්නේ ඔබ ගැන තමා සිහිනෙන් පෙනෙන්නේ ඔබෙරුව තමා යලින්නකෝ ආව සනසන්නකෝ මගේ ආදරේ මට දෙන්නකෝ. Mati jangan keluar. Balaga serem ibarai. Hey! एक शब्ददान ने हट बोले क्या मैं खाई शब्ददान है चल बा ये तो बड़े आटेन मातुर कहू दे हाँ ऐ मैं मापे के दट्टे बड़े करदर कराने අපි කවුද කියලා දැනගන්න පුළුවන් වෙයි තව ටිකකින් මහත්තයෝ. මහත්තයා කවුරුණත් මට අදාළ නෑ. එවනද මේක අපේ ඩල්සි මැඩම්ගේ ගේ. ඔබේ ඩල්සි මැඩම්. ඔව් තමුසෙලාගේ ඩල්සි මැඩම්. මෙයා තමයි අපිට ඕනේ. අතාරින්න. හේ මොකද මේ? හේ කවුද මේ? අතාරින්න. මොකද්ද මේ වෙන්නේ? ඩල්සි මැඩම්. ඔව්. පොරපිටියේ ලස්සන්ට සෙල්ලම් දැම්ම නේද? ඈ මොකද? නීතිය අතටගෙන නීති විරෝධී වැඩ කෙරුවා. නීතියට කට්ටි පනින්න හැමදාම බෑ. රටක නීතියක් කියලා දෙයක් කියනවා. තමුල්ලා කවුද? CID. සිගේරා නවත්තන්න ඕක. ලස්සනට අපි නීතියට කරු කරනවා.
සැප විඳින්න කාමරයක් ලැහැත්ති කරලා තියෙනවා. යම් අපිත් එක්ක. දැන් වෙහෙස මහන්සිත් ඇතිනේ නේද? සිගේරා. ඔය කියලා මහත්තයා. පැත්තකට එන්න. මාවනේ ඕනේ. Kamu siap dia kan? Pasti bolagam. බලන්නද පිටින් අපේ ඩියුටි එක රාජකාරී කරන්න මාව දකුණු හා වෙන්න බැද්ද කියලා අරමු අපි යම් මට වැඩි. යම් කට්ටිය නඩ බලන්න. අයිබෝන් සර්. කවුද සර් මේ? ඇමතුමා කියන්න. අද ඩන්සිව මාටුනාලු නේද? යකෝ ඔය ගෑන් නැතුන මං ඉඳලා ඉවරයි. මාර පාඩුයි. මට මාර හයියක් දෙන්නේ ඒ ගෑණි. කොහොම හරි අප දෙන්න බලන්න. මේකයි ඇමතුමා. කොහොමත් දවස් 14ක් නම් යන්න වෙනවා. ඊට පස්සේ අපයක් අරගෙන මොන හරි කරගන්න පුළුවන්. අනේ ඇමතුමා නිදාසරේ නම් මට මුකුත් කරන්න බැරි වෙයි. ඇමතුමා පොඩ්ඩක් කියලා කතා කරලා බලන්නකෝ. එහෙම මොන හරි දෙයක් වුණොත් මට අවුලක් නැහැ. හරි මං හෙට එන්නම්කෝ කට්ටිය අරගෙන අප දෙන්න. හරි ඇමතුමා. බලපංකෝ මගේ ජොබ් එක ගන්න නැති වුණාන්. අනේ සර් බව් මට රයිදි කිසි ගාණක් නැහැ. මොකද ඉතින් මට කඩයක් හරි තියෙනවනේ. කොහොම හරි ඔය ගෑණි අල්ල ගන්න ඕනේ. ඇයි සර්? අර ගෑණිව අල්ලගෙන මං කිව්වේ උන්ට කවදාවත් හැංගිලා ඉන්න බෑ කියලා. සිගේරා. ගෙවල් ඔක්කොම පාළුවට ගිහින්. ඒක නේ නම් මැඩම්. කවුද ඉතින් බලාගෙන ඉන්න ඔක්කොම ඇතුළට ගියා. මේ ගේ කොහොමද ඊට ගියද්ද මැඩම්? ඒක මැඩම් මට කොහොම හරි මගේ ටීම් එක ආපහු බේර ගන්න ඕන මැඩම්. මොන දෙයක් හරි කළා. ඔව් සිගේරා. උන් කනවද බොනවද මොනවා කරනවද කවුද දන්නේ මැඩම්? අපි කියලා තින් දහදුක් වින්ද මිසක් අපිට සැපක් තිබුණේ නෑනේ. කරන්න අපි තෝරාගත්ත රස්සාවල්. මම මේ මැඩම්ට කියන්න කියලා හිටියේ. කොහොම හරි ආපහු මේ විශ්වාසය පටන් ගන්නවද අපි මේක මෙතනින් නතර කරනවද මැඩම්? ඉස්තුද සිගේරා. රස්සාව නතර කළා කොහොමද එකපාරම? අපි ආයේ තිබුණටත් වඩා මීට වඩා හොඳින් පටන් ගමු. Pocket.